සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔබත් සමග සාකච්ඡා කරන මාතෘකාව අතිශයින්ම බල සම්පන්න මාතෘකාවක් කියවොත් නිවැරදි. ඒ තමයි ළඟම පැමිණෙන්නා වූ උතුම් වූ මහා දෙවියන්ගේ දිනය නොහොත් මහා ශිවරාත්‍රී දිනය සම්බන්ධයෙන්. ශිවරාත්‍රී දිනය කියලා කියන්නේ ලොව පුරා විහිදලා සිටින්නා වූ සමස්ත හින්දු භක්තිකයන්ට සහ ශිව භක්තිකයන්ට විශේෂ වන්නා වූ දිනයක් කිව්වොත් නිවැරදි. ජගන් මාතාවට රාත්‍රී 9ක් වනවා. එනම් නවරාත්‍රී වනු ඇත. නමුත් ශිව දෙවියන්ට වෙන එකම රාත්‍රිය ශිවරාත්‍රියයි. ඉතින් මේ ශිවරාත්‍රිය අතිශයින්ම බල සම්පන්න වෙන්නට හේතු කරුණු කාරණා බොහොමයක්ම පවතී. ඉතින් අපි කතා කරමු මේ මාතෘකා මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන්. මාසයකට සැරයක් ශිවරාත්‍රියක් පැමිණුණත් මාසේ අවපක්ෂයේ යෙදෙන්නා වූ ශුභ තිථියන් වල යෙදෙන්නා වූ මේ මහා ශිවරාත්‍රිය අතිශයින්ම බල සම්පන්න වෙනවා. සහ විශේෂ වෙනවා කියවොත් නිවැරදි. ඒට හේතු සාධක වුණා වූ කරුණු කාරණා බොහොමයක්ම පවතී. ශිව දෙවියන් කියලා කියන්නේ ලෝකීය පුරාවටම විහිදලා සිටින්නා වූ ඕනෑම භක්තිකයෙකුට ඔවුන් අවස්ථාවාදීද අවස්ථාවාදී නොවාද යන කාරණාව සම්බන්ධයෙන් විමසිල්ලකින් තොරව තම භක්තිකයන්ට පිටවන්නා වූ දෙවි කෙනෙක් කියවොත් නිවැරදි. ගණ දෙවියන්, කතරගම දෙවියන්, ජගන් මාතාව නොහොත් නොයෙකුත් දෙවිවරු ගත්තොත් එහෙම මේ සෑම දෙවි කෙනෙක්ම භක්තිකයාව පරීක්ෂා කිරීමකට ලක් කරනවා. මේ පරීක්ෂාව යන්නේ අර්ථය මේ භක්තිකයා අවංක භක්තියේ යෙදෙන්නා වූ පුද්ගලයෙක්ද එහෙම නැතිනම් අවස්ථාවට පිහිටක් පිළිසරණක් ලබා ගන්න පැමිණියා වූ අවස්ථාවාදීද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මෙලෙස පරීක්ෂාවන් බොහෝමයකට පසුව තමයි එකී දෙවිවරු භක්තිකයන්ට පිහිට ලබා දෙන්නේ කියවොත් නිවැරදි. නමුත් ශිව දෙවියන් කෙරේ අඛණ්ඩ භක්තියකින් අවස්ථාවට පමණක් යම් ප්‍රාර්ථනාවක් ප්‍රාර්ථනා කරන්නේද ඒ අවස්ථාවාදී භක්තිකයෙක් වුණත් උන්වහන්සේ දෙපාරක් නොහිතා ඒ භක්තිකයාගේ අවශ්‍යතාව ඉෂ්ට කරනවා කියවොත් නිවැරදි. ඒ තරමට භක්තිකයන්ට සහ සමන්ගේ දරුවන්ට ආශිර්වාදයේ සහ වර ප්‍රදානය කරන්නා වූ දෙවි කෙනෙක් කියවොත් නිවැරදි. ශිව දෙවියන් කියලා කියන්නේ. ඉතින් ශිව දෙවියන් කියලා කිව්ව ගමන් ඔබට මනසේ ඇඳෙන රුවක් ඇති අනිවාර්ය වශයෙන්ම ඊශ්වර දෙවියන් නොහොත් ශිව දෙවියන් නොහොත් නීලකණ්ඨේශ්වර ආදී ජගත් බෝලිනාත් මේ වගේ විවිධාකාර නාම ප්‍රකෘති වලින් මේ ලෝකීය පුරාවට විවිධ අවස්ථාවන් වල විවිධ තැන්වල උන්වහන්සේට විවිධ පුද පූජාවන් සිද්ධ වෙනවා කියවොත් නිවැරදි. නමුත් මුළු ලෝකයක්ම එකට එකතු වෙලා සමරන අතිශයින්ම බල සම්පන්න උත්සවයක් සහ ආගමික පූජාවක් ලෙස දෙයක් පවතී නම් ඒ මහා ශිවරාත්‍රිය කියවොත් නිවැරදි. ඉතින් පැමිණෙනා වූ පෙබරවාරි මාසයේ 15 වෙනිදා ඉරිදා දිනේදී තිබෙනා වූ මේ මහා ශිවරාත්‍රිය ඔබටත් පුළුවන් සමරන්න. ඔබටත් පුළුවන් එදා දවසේදී උන්වහන්සේගේ ආශිර්වාදය නොඅඩුවම ලබා ගන්න. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා සමස්ත හින්දු භක්තකයන්ට සහ සමස්ත දේව භක්තකයන්ට එකතු වෙන්න මහා ශිවරාත්‍රි පූජෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සමතර උන්වහන්සේගේ දිව්‍ය ආශිර්වාදය ඔබේ ජීවිතයට ලබා ගන්න අවස්ථාවක් කරගන්න ලෙස. පැමිණෙනා වූ පෙබරවාරි මාස 15 වෙනිදා සන්ධ්‍යා යාමේ ආරම්භ වෙන්නා වූ ශිවරාත්‍රිය 16 වෙනිදා දින උදෑසන අවසානයකට ලක් වේවි. පුරා රාත්‍රියක් පුරාවටම යෙදෙන්නා වූ මේ මහා ශිවරාත්‍රි දිනෙහිදී ඔබට හැකියාව පවතින අයුරින් උන්වහන්සේ වෙනුවෙන් විවිධ පුද පූජාවන්, අභිෂේක අලංකාර පූජාවන්, දානමාන ආදී පූජාවන් සහ උන්වහන්සේගේ ස්තෝත්‍ර මන්ත්‍ර ගායනා කිරීම වගේ දේවල් වලින් උන්වහන්සේගේ ආශිර්වාදය ඔබට නොඅඩුවම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් රාත්‍රිය පුරාවටම නොනිදා උන්වහන්සේ වෙනුවෙන් උපවාස කිරීම ආදී කරුණු කාරණා බොහොමයකින් උන්වහන්සේගේ දිව්‍ය ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා කියවොත් නිවැරදි. අපේ දැන් කවුද බලව මේ ශිව දෙවියෝ කියලා කියන්නේ? තුන් ලෝකයටම අධිපති වන්නා වූ උන්වහන්සේ මහා මහිමාන්විතයෙන් තේජාන්විත වෙනවා කියවොත් නිවැරදි. සමස්ත භක්තිකයන්ගේ දරිද්‍රතාවයන්, සමස්ත භක්තිකයන්ගේ දුක් අදෝනාවන් දුරු කරන්නා වූ උන්වහන්සේ ඇත්ත වශයෙන්ම කියනවා නම් කොයිම තැනකටවත් සීමා කරන්න බැරි, කොයිම තැනකටවත් සම කරන්න බැරි අතිශයින්ම බල සම්පන්න මහා ශක්තියක් වනු ඇත. ශක්ති පුරාණයට අනුව ගත්තොත්, දේවී පුරාණයට අනුව ගත්තොත් එහෙම දේවිය විසින් මේ තුන් ලෝකයේම පැවැත්ම උදෙසා මුන්මූර්ති දෙවිවරු කියලා කාණ්ඩ තුනක් නිර්මාණය කිරීම කරනවා. මේ මුන්මූර්ති දෙවිවරුන්ගේ මැවුම්කාර දෙවියන් සහ පැවැත්මට දෙවියන් කෙනෙක් සහ මේ සියල්ලක්ම විනාශයට දෙවි කෙනෙක් නිර්මාණය කරනු ඇත. එකී විනාශයේ මූලික කරන්නා වූ දෙවියන් හෙවත් මහා දෙවියන් ලෙස ශිව දෙවියන්ම නම් කරන්න පුළුවන් කියවොත් නිවැරදි. උමයංගනාවගේ ස්වාමියාද ධන දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ සහ මානසා දේවියගේ සහ අය්‍යප්පන් දෙවියන්ගේ පියාණන් වන්නා වූද ඒ වගේම සමස්ත ලෝකයටම පීතෘත්වය රච කරන්නා වූද මේ මහා දෙවියන් මයානයේ වාසය කරાવી. එහෙමත් නැතිනම් උන්වහන්සේ කෛලාශ කෝටයේ පෙඩපතාරාවි. උන්වහන්සේ ඝන කෙස් රැලි වලින් හැඩදැඩි ශරීරයකින් රුද්‍රාක්ෂ ජප ආභරණ වලින් පංච වස්ත්‍රාභරණයෙන් සැරසී පැන් කිණ්ඩියක්, එවගේම ත්‍රිශූලයක්, එවගේම ජප ආභරණයක් සහ මේකී භස්ම ශරීරයේ දවටාගෙන මේකී ආභරණ වලින්
හැඩ දෙටි ස්වරූපයකින් යුක්තව උන්වහන්සේ තේජාන්විත වී භක්තිකයන් වෙලොවෙන්. ඉතින් මෙකී ස්වරූපයකින් උන්වහන්සේ සමස්ත භක්තිකයන්ට විදහාපාන්නේ කවුරුන් කෙලෙස රජ කරත් අවසානයේ ඔවුන් අලු පාට පරිවර්තනය වෙනවා කියන කාරණාව ලෝකයට විදහා පැම පිණිසයි. උන්වහන්සේ මහා මයානයේ වැඩවතාරන්නට හේතුව නම් මොන සැප සම්පත තිබුණත් මොන වස්තුව මොන රජකම තිබුණත් මොන තාන්න මාන තිබුණත් අවසානයේ සමස්තයා මහා මයානයට හිමි. මහා දූවිල්ලකට හිමි කියන කරුණු කාරණා මූලික කරගෙන උන්වහන්සේ භස්මාවශේෂ ශරීරයේ තවරාගෙන පවතීවි. ඉතින් උන්වහන්සේ කොයි තරම් දේවනායකයෙක් වුණත් උන්වහන්සේ නිහතමානී ලෙස භක්තිකයන්ට විදහාපානවා මහා මයානයේ මහා දෙවියන් ලෙස. ඉතින් ශිව දෙවියන්ට සහ මේ ලෝකයේ ශිව දෙවියන් මේ ලෝකයේ පුරා පවතිනා වූ සෑම අපිට පෙනෙන නොපෙනෙන සෑම භෞතික වස්තුවක්ම අපිට අල්ලන්න පුළුවන් අපිට අල්ලන්න බැරි වෙන සෑම දෙයක්ම අවසානයේදී අර්ථකථනය කරනවා මේ සියල්ල කෙලෙස පැවතුනත් ඒ සියල්ල දවසක අවසානයක් පවතී. ඒ සියල්ල දවසක අවසානයක් ලෙස තෝවිල්ලකට පරිවර්තනය වෙයි. මේ කියන කාරණාව උන්වහන්සේ නිස්යාකාර වශයෙන් උන්වහන්සේගේ දේහ විලාශයෙන්ම සමස්ත ලෝකයට පිළිබිඹු කරනවා කියුවා නිවැරදියි. උන්වහන්සේගේ ත්‍රිනේත්‍රය මුළු ලෝකයටම ආශිර්වාදයක් වෙනු ඇත. උන්වහන්සේට අපිට තිබෙනවට වඩා තවත් එක්තරා විශේෂ ත්‍රිනේත්‍රයක් නොහොත් තවත් තර්ඩ් අයි එකක් පිටලා තියෙනවා කියුවා නිවැරදියි. මේ ඇහැ වැහිලා තියෙනවා කියන කතන්දරය තමයි හින්දු පුරාණයට අනුව සඳහන් වෙන්නේ. මේ ඇහැ විවෘත වෙන දවසට මේ සමස්ත ලෝකෙම විනාශ වෙලා ගින්නෙන් අළු වෙලා යනවා කියන කාරණාවක් හින්දු පුරාණය තුළ සඳහන් වෙනවා කියුවා නිවැරදියි. ඒ වගේම තවත් තැනක සඳහන් වෙනවා මහා ශිවරාත්‍රී දවසට විතරක් මේ ඇහැ විවෘත වෙනවා සහ භක්තිකයන්ට ආශිර්වාද කරනවා. ඉන්න අනතුර මේ ඇහැ නැවත වතාවක් බැසී යන පවට සඳහාගෙනවා කියුවන් නිවැරදියි. කවුරුන් කෙලෙස කොහොම අර්ථකථනය කරත් ශිව දෙවියන් කියන්නේ සමස්තම භක්තිකයන්ගේ දරිද්‍රතාවයන් තුළ උන්වහන්සේ ජනිත වෙලා භක්තිකයන් පිහිටවන්නා වූ උත්තරීතර ශක්තියක් කියුවන් නිවැරදියි. ඒ වගේම මහා දෙවියන්ගේ පිහිට යම් අයෙක් ප්‍රාර්ථනා කරන්නේද ඒ ප්‍රාර්ථනා කරන්නා වූ භක්තිකයන්ට තිබෙන්නා වූ සමස්ත දරිද්‍රතාවයන් දුරු කර උන්වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන උත්තරීතර ශක්තියක් වෙනු ඇත. උන්වහන්සේගේ වාහනය වනම් නන්දී නම් ගවයෙක් වෙනු ඇත. උන්වහන්සේ මහා කෛලාශ පර්වතයේ වැඩවතාරාවින් උන්වහන්සේගේ පවුලේ තොරතුරු ගත්තොත් එහෙම උමයංගනා දේවිය තම භාර්යාව ලෙසත් ගණ දෙවියන් තමන්ගේ පුත්‍රයා ලෙසත් කතරගම දෙවියන් තමන්ගේ පුත්‍රයා ලෙසත් විරාජමාන වෙනු ඇත. ඒ වගේම උන්වහන්සේ ත්‍රිශූලයක් හස්තතරාගෙන තම භක්තිකයන්ට පිහිටවන්නේ නොයෙකුත් විවිධ දේවස්ථානවල විරාජමාන වෙමින්. ඒ වගේම උන්වහන්සේ පංචභූත නායක වෙනු ඇත. උන්වහන්සේගේ ජප මන්ත්‍රය පංචාක්ෂර මන්ත්‍රය වෙනු ඇත. මේ පංචාක්ෂර මන්ත්‍රයට අකුරු 5කින් සමන්විත වෙනු ඇත. මේ පංච අක්ෂරවලින් පංච භූතයන් නියෝජනය වෙන අතර පංච භූතයන් ලෙස භූමි ධාතුව, ජල ධාතුව, අග්නි ධාතුව, වායු ධාතුව සහ ආකාශ ධාතුව වේ. ඉතින් මේ පංච භූතයන් යම් තැනක රජ කරන්නේ නැද්ද? යම් තැනක නිසියාකාර වශයෙන් පවතින්නේ නැද්ද? එම ලෝකයේ තුල කිසිම දෙයක් ක්‍රියාදාමයක් නොපවතිනු ඇත. එනම් ශිව දෙවියන් යම් කිසි තැනක වාසය කරගෙන ඒ ස්ථානයේ පංච ශක්තිය, පංච භූත ශක්තිය නිසියාකාර වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියුවන් නිවැරදියි. ඉතින් පංච භූත නායක වන්නා වූ උන්වහන්සේට සඳහන් වෙනවා එක් අවස්ථාවක 67ක් අවතාරත තවත් තැනක 19ක් අවතාරද තවත් තැනක අවතාර ලෙසද භක්තිකයන් වෙත පිහිටවීමට අවතාර දරුව බව. එවැගේම ශිව දෙවියන් ලෙස හැඳින්වීමක් කරන්නේ සර්වම් සිවාර්පණම්. සර්වය තුල ශිව දෙවියන් වැඩවතාරනු ඇත. සර්වය ශිව දෙවියන්ගේ දායාදයන් වනු ඇත. ඔබට පෙනෙන සෑම භෞතික වස්තුවක් තුළම ඔබ මේ භාවිතා කරන දුරකථනය, ඔබ සවන් දෙන්නා වූ මේ හට, ඔබ වාඩි වී සිටින්නා වූ අසුන, ඔබ කනබුන කෑමපීම, ඔබ ඔබගේ ජීවිතයට දෛනිකව භාවිතයට ගන්නා වූ සෑම ක්‍රියාපටිපාටියක් තුළම සෑම වස්තුවක් තුළම ශිව දෙවියන් ජීවමාන ලෙස ප්‍රත්‍යක්ෂ වෙනවා කියුවොත් නිවැරදියි. යම් භක්තිකයෙක් මහ පොළවෙන් පස්පිඩක් අරගෙන මේ පස්පිඩ දෙස බලාගෙන ඕම් නමः ශිවාය කියන ජප මන්ත්‍රය ගායනා කර ශිව දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන්නේද ඒ භක්තිකයන් හට ඒ පස්පිඩැල්ල තුළම උන්වහන්සේගේ දිව්‍ය ආශිර්වාදය ලබා ගැනීමට අවස්ථාව පවතිනවා කියුවොත් නිවැරදියි. ඒට හේතුව සියල්ල තුළ ශිව දෙවියන් ජීවමාන ලෙස ප්‍රත්‍යක්ෂ වෙනවා කියන කාරණාව පිළිපික කරගෙනයි. මේ ලෝක ධාතුව තුළ පවතිනා වූ ගහකොළ සතා සිව්පාවා ඇල තුළ ගංගාවන් සහ අපිට පෙනෙන නොපෙනෙන සෑම වස්තුවක් සහ මේ කතා කරන මම ඇතුළු මේ සවන් දෙන ඔබ ඇතුළු ඒ වගේම ඔබේ සහෝදර හිත මිත්‍ර දෙමාපිය ආදී සියලු දෙනා තුළ ජීවමාන ලෙස ප්‍රත්‍යක්ෂ වෙන්නේ සදා ශිව පබනයි කියන කාරණාව මේ ගෞරවයෙන් සිත්පත් කරන්න ඕනේ. ඒ තරම් උත්තරීතර ශක්තියක් තමයි මේ මහා ශිව දෙවියන් කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදයේ යමෙක් ප්‍රාර්ථනා කරනවාද නැවත නැවතත් සිහිපත් කරන්න තියෙන්නේ පරීක්ෂා
අපේක්ෂාවකින් තොරව උන්වහන්සේ තමන්ගේ භක්තකයන් ඊට වෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් උන්වහන්සේට නීලකණ්ඨේශ්වර නම් ලැබෙනවා. උන්වහන්සේට නීලකණ්ඨේශ්වර ලෙස නම් ලබන්නට හේතුව මේ මහා ශිවරාත්‍රී කාරණාව මේ ශිවරාත්‍රී දිනය නිර්මාණය වීමට හේතු වුණා වූ එක්තරා කතා පුවතක් කිව්වොත් නිවැරදි. යම් අවස්ථාවක එක්තරා ඍෂිවරයෙක් විසින් සමස්ත දේවගණයාට ශාපයක් ලැබෙනවා. මේ ශාපයෙන් මිදවීමට නම් දේව අමෘතය අවශ්‍ය වෙනවා. දේව අමෘතය සොයා ගැනීමට කිරි මුහුද කැලවීමක් කරනවා. මේ කිරි මුහුද කනබන වෙලාවේදී එක්තරා නාගයෙක්ගෙන ඒ නාගයා තුළින් තමයි මහා මේරු පර්වතයේ දෙපැත්තකට ඇද සුරයන් සහ අසුරයන් ඇද මේ මහා මේරුව තුළින් මහා සාගරයෙන් මේ මහා අමෘතය සොයා ගැනීමට සූදානම් වෙන්නේ. මෙකී අවස්ථාවේදී අර ඇදීමකට ලක් වෙන්නා වූ නාගයාගේ විස සමස්ත ලෝකීය පුරාවටම විහිදෙනවා. මේ විහිදෙන්නා වූ විෂ හලාහල විෂ ලෙස හැඳින්වීමකට ලක් කරනවා. මේ හලාහල විෂ තුළින් සමස්ත ලෝකයාටම විනාශයකට පත්වීමකට සිද්ධ වෙනවා. මේ විෂ තුළින් සමස්තයව මත්වීමකට පත් වෙලා කෙමෙන් කෙමෙන් සමස්ත ලෝකෙම විනාශ වෙන්න යනවා. මේ දැකපු උන්වහන්සේ තීරණය කරනවා මේ විෂ පාලනය කරන්න කවරෙක් වන්නේ ඉදිරිපත් වෙන්නේ සේනම් මේ විෂ වලට මමයි පිළිතුරු කියා සිතා උන්වහන්සේ මේ සමස්ත විෂ එක් කපාලයකට එකතු කරලා මේ කපාලය තුළින් උන්වහන්සේ ඒ සියලුම විෂ ගිල දමනවා. පානය කරනවා. මේ විෂ පානය කරන උන්වහන්සේගේ ශරීරයත් අඩපණ වෙනවා. ඒ අඩපණ වීම දැකපු උමයන්ගනා හේවත් පාර්වතිය විසින් ඒ විෂ ශිව දෙවියන්ගේ කණ්ඨයේ තැන්පත් කරනවා ශරීරගත වීමකට ඊට අවස්ථාවක් නොදැකීම. අනේදා උන්වහන්සේට මහා නීලකණ්ඨේශ්වර කියන නාමයක් ලැබෙනවා කියවන්නේ. ඉතින් හලාහල විෂ පානය කරලා මේ මුළු මහත් ලෝකෙම බේරගත්තාවෝ තරා බලවේගයක් ශක්තියක් තමයි මේ ශිව දෙවියන් කියන්නේ. අන්න ඒ දවස තමයි ශිව දෙවියන්ගේ මහා ශිවරාත්‍රී දිනය කියලා හැඳින්වීමක් කරන්නේ. මේ ශිවරාත්‍රී දිනයට විශේෂ වෙට කරුණු කාරණා බොහොමයක් තියෙනවා. එනම් ශිව දෙවියන් හලාහල විෂ පානය කරාපු දිනය සහ ශිව දෙවියන් මේ මුළු මහත් ලෝකෙම පිළිගත්තා වූ දිනය සහ ලිංගෝද්භව දර්ශනය ලබා දුන්නා වූ දිනය සහ ශිව පාර්වතී විවාහය සිද්ධ වුණා වූ දිනය සහ ශිවලිංගයේ මේ මුළු මහත් ලෝකයටම වන්දනාව වෙනුවෙන් ප්‍රකට වුණා වූ දිනය සහ පුරුෂෝත්තම කවුද යන කාරණාව හොයන කාරණාවේදී ශිව දෙවියන්ගේ ශිවලිංගයේ මේ ලෝකීය භක්තිකයන් වෙනුවෙන් වන්දනාවට නිර්මාණය වුණා වූ දිනින් සහ තමන්ගේ වාහනය වෙන නන්දී නම් ගවයාව තමන්ගේ වාහනය ලෙස තෝරගත්තා වූ දිනය සහ සමස්ත ශිව භක්තිකයන්ට ආශිර්වාදය ලබා දේව පිණිස උන්වහන්සේ මේ ලෝකයේ තුලම ප්‍රකට වුණා සහ චලිත වුණා කියවන්නේ පිටේ. ඉතින් ශිව දෙවියන්ගේ මහිමය වචනයකට දෙකකට කියලා ඉව කරන්න බැරි තරම් තියෙනවා කියවන්නේ නිවැරදි. ඉතින් පශුපත ස්වරූප වන්නා වූ මහා දෙවියන් වෙනුවෙන් ඔබත් එකතු වෙන්න උන්වහන්සේගේ දිව්‍ය ආශිර්වාදය ලබාගෙන මේ පැමිණෙන්නා වූ මහා ශිවරාත්‍රී දිනේදී ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න අවස්ථාවක් කරගන්නා ලෙස